Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ තේමු shopping vlog එකක්. ඉතින් මම මේ orders දෙකම එකක් ජනවාරි වල තමයි order කරේ. ඒ order එක ආවට පස්සේ තමයි මම ඊළඟ order එක දැම්මේ. ඉතින් මගේ second order එක මට ලැබුණේ පෙබරවාරි වල. ඉතින් මේ දවස්වල ගොඩාක් අය කතා වෙනවා තේමු එකෙන් දාන orders එන්නේ නැහැ කියලා. හැබැයි මට නම් එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. මම දාපු orders දෙකම හරි dates වලට මට ආවා. එහෙනම් ඉතින් බලමු මම මොනවද තේමු එකෙන් order කරේ කියලා. මුලින්ම මෙන්න මේ පුංචි parcel එකේ තියෙන්නේ මොනවද කියලා බලමු. මුලින්ම තියෙනවා cute animal theme එකේ sticky note set එකක්. ඉතින් මට මේකේ price එක හරියටම මතක නැහැ. මම මෙතන උඩින් දාන්නම් ඔයාලට ෆොටෝ එකක්. අන්න ඒ price එකට තමයි මම මේක අරගත්තේ. මම ගොඩක්ම order කරලා අරගත්තේ මගේ room makeover එකට ඕනි කරන items සහ stationery items. ඊට පස්සේ තියෙනවා battery model එකේ clouds and stars combination pack string light set එක. වැඩ කරන්න battery ඕන. හැබැයි මන් ළඟ මේ වෙලාවේ මේකට හරියන battery එකක් නැහැ. හැබැයි මම හිතනවා මේක ලස්සනට ඇති කියලා. මම ඔයාලට මේ side එකෙන් මේකේ price එක දාන්නම්. ඊට පස්සේ තියෙන මෙන්න මේ ලයිට් එක නම් මම දැනට පාවිච්චි කරනවා. ඉතින් මේ ඕඩර් එක ඇවිල්ලා ගොඩක් කල්නේ. ඉතින් මම මේක අන්බොක්ස් කරලා බැලුවා. ඉතින් මම ඒකේ තියෙන සමහර අයිටම්ස් දැනට පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේක සන්සෙට් ලයිට් එකක්. ඔයාලා දකින්න ඇති මේ දවස්වල ගොඩක් වයිරල් ගියා. ඉතින් ඇත්තටම මේ කියන විදිහට මේක හොඳයිද කියලා අපි බලමු. ඔන්න ඔය විදිහට තමයි සන්සෙට් ලයිට් එක තියෙන්නේ. ඒක නම් මාරම ලස්සනයි. මේ ලයිට් එක දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ ස්ටඩි ටේබල් එකට අමුතුම එළියක් ආවා. ඉතින් මම ඒකට ගොඩක් කැමතියි. ඊට පස්සේ තියෙනවා 6 pack highlighter set එකක්. ඉතින් සමහර highlighters තියෙනවා ගොඩාක් තදයි. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ yellow color highlight එකක්. මොකද අනිත් colors වලට මම එච්චරම කැමති නැහැ. හේතුව තමයි සමහර highlighters තියෙනවා ඒවයින් highlight කරාට පස්සේ මොකක් හරි note එකක් අන්තිමේ note එක පේන්නේ නැහැ. highlight කරපු ඒ පාර විතරයි පේන්නේ. ඒක නිසා මම සාමාන්‍යයෙන් yellow color එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මට හිතෙනවා මේ set එක හොඳ ඇති කියලා. අපි බලමු. මෙන්න මේ විදිහට තමයි ඒ කලර්ස් ටික තියෙන්නේ. ඉතින් මේ පාර්සල් එකේ තියෙන අන්තිම අයිටම් එක තමයි මෙන්න මේ cactus ornaments set එක. හැබැයි මේක 500 ගාණක් වුණා. මට නම් මේක ඒ ගාණට worth නැහැ කියලා හිතනවා. හැබැයි ලස්සනයි ඒ ටික. මට ඉතින් ආස හිතලා තමයි අරගත්තේ. හැබැයි මේක එච්චරම තේරුමක් නැති දෙයක් වගේ තමයි දැන් නම් හිතෙන්නේ. මේකට මේ විදියට ස්ටිකර් කාඩ් එකකුත් එනවා. ඉතින් ඔය ස්ටඩි ටේබල් එක ඩෙකරේෂන් කරන්න එහෙම හොඳයි.
ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ලොකු පාර්සල් එකේ තියෙන්නේ මොනවද කියලා. මේක තමයි මම මුලින්ම දාපු ඕඩර් එක. මුලින්ම තියෙනවා මෙන්න මේ මාබල් වෝල්පේපර් රෝල් එක. ඉතින් මේක යාලා මෙන්ෂන් කරලා තියෙනවා කිචන් ඔයිල් ප්‍රූෆ් ස්ටිකර් කියලා. ඉතින් ඔයාලට කිචන් එකට උනත් පාවිච්චි කරන්න පුළුවන් ඇති. මේකේ සයිසස් 4ක් තියෙනවා. මම මේ ගත්තේ පොඩිම සයිස් එක සෙන්ටිමීටර 140 කියන සයිස් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ කියුට්ම කියුට් පෙන් හෝල්ඩර් එක. ඔයාලට මේක මේකප් බොක්ස් එකක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක හිතාගෙන ඉන්නේ පෝසිලේන් වලින් වෙන්නේ නැති හදලා තියෙන්නේ කියලා. හැබැයි මේක පෝසිලේන් නෙවෙයි ප්ලාස්ටික් වලින් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ෆේරි ලයිට් සෙට් එක. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ලස්සනයි. මම හිතුවට වඩා ගොඩක් හොඳට ඒක තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ ස්ට්‍රිං ලයිට් එක ගලවලා මම මේකට කලින් ප්ලග් කරලා තිබුණු සන්සෙට් ලයිට් එකම සෙට් කරගත්තා. ඔයාලට පේනවා ඇති ඒක මාරම ලස්සනයි. මම හිතන්නේ මේ ඕඩර්ස් දෙකකින් මම ආසම මෙන්න මේ සන්සෙට් ලයිට් එකට. ඊට පස්සේ තියෙනවා මේ ඕඩර් එකේ තියෙන ලොකුම සහ මිලෙන් වැඩිම අයිටම් එක. මෙන්න මේක. මේ තියෙන්නේ පෙග් බෝඩ් එකක්. මම ගොඩක්ම මේ පෙග් බෝඩ් එක දැකලා තියෙන්නේ පිටරට ඉන්න ස්ටඩි බ්ලොග්ස් එහෙම කරන ඔය නංගිලාගේ ස්ටඩි ටේබල්ස් ළඟ එහෙම මේ විදිහේ පෙග් බෝඩ් එකක් සෙට් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට මෙතනින් ෆොටෝ එකකුත් දාන්නම්. ඉතින් මටත් ආස හිතුණා මේ පෙග් බෝඩ් එක මම ඕඩර් කරපු එක කෑලි දෙකක් තියෙන පෙග් බෝඩ් එකක්. මේකේ කෑලි 4 6 වගේ තියෙනවා. ඉතින් කැමති සයිස් එකකින් ඕඩර් කරගන්න පුළුවන්. මම මේ පොඩිම සයිස් එකක් තමයි ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් මේ පෙග් බෝඩ් එකේ කලර්ස් දෙකක් තිබුණා. මම වයිට් කලර් එකෙන් තමයි ඕඩර් කරේ. අනිත් කලර් එක බ්ලැක් කලර් එක තිබුණා. ඉතින් මේක අපිට අපේ වෝල් එකට ෆික්ස් කරගන්න පුළුවන්. ඒකට ඕනි කරන අයිටම්ස් ටිකත් එයාලා මේ විදියට එවලා තමයි තියෙන්නේ. ඉතින් මේක ප්ලාස්ටික් පෙග් බෝඩ් එකක්. මම ඕඩර් කරලා තියෙන්නේ හුක්ස් තියෙන පෙග් බෝඩ් එක. හැබැයි මේකේ තව තියෙනවා පොඩි පොඩි ස්ටෝරේජ් බොක්සස් තියෙන පෙග් බෝඩ් එකකුත්. ඉතින් මම මගේ පෙග් බෝඩ් එක වෝල් එකට ෆික්ස් කරගෙන පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. සාමාන්‍යයෙන් පෙග් බෝඩ් ගණන් වැඩි. ඉතින් ඔයාලා හොඳට රිවිව්ස් එහෙම බලලා ඕඩර් කරන්න. ඔන්න ඉතින් මේ අයිටම්ස් ටික තමයි මම තේමු එකෙන් ඕඩර් කරේ. එහෙනම් ඉතින්
තවත් දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම්. bye